විමල් කියන්නේ පචකාලයා මේ ගෝත්‍රයා විමල් වීරවංශ යකෝ රටේ කොළප්පු කරන්න එපා. එයාගේ ඔයාලා මේක සතිය ප්‍රහාර කරලා ගොඩක් වැරදි කරන්නේ. ඔයාගේ ගෑණිලා තෝලා තොපි ඔයාලා ඉස්සර දෙකයි පාස්පෝර්ට් එක දීලා එයාලගේ මිනි මරලා ඒ වගේ ගොඩක් කේසක තියෙනවා. යකෝ ඔයාලා හිටපු ඇමතිතුමා නම් ඒක කටවපන් ඔයාලගේ අතුලට දාගන්න ඕනේ. අනිවාර්යෙන් ඒ වගේ කට්ටියක අනිවාර්යෙන් එඩ දෙන්න එපා. මේක ගොඩක් ප්‍රශ්නයක අනිවාර්යෙන් අර බලා ගන්න ඕනේ. අයිබෝවන් සුබ උදේ කට්ටියට වේවා. අනිවාර්යෙන් ගොඩක් ලංකාවට දැන් රටේ කරාගන්නේ මේකේ හරිනි අමරසිංහ හොඳට අනිවාර්යෙන් ඒක අධිපතිතුමා අනිවාර්යෙන් කරනවා මේක විද්‍යාපනය කියන්නේ අපේ සමහර වෙලාවට මේක කරනවානේ මේ කේස් එක මේක මහින්ද කාර්යාලය කරලා එයාලගේ ඉරිසියාව යාලට ඉඩ නෑ යාලගේ තැසපල්ල පරිගණින් කියලා ඒ වගේ බය වෙලා තමයි රටේ යාලා කොළප කරන්නේ. හොඳට රට හදාගනවා නම් ඒ වගේ ඉස්සරහා කාලයට යාලා හොරකම් කරානේ. හොරකම් කරලා ඉතින් ආයෙත් ඉඩ දෙන්නේ. ඉතින් ඒ වගේ බය වෙනදලා අපි අතුලට එන්න ඕනේ කියලා බය වෙනදලා තමයි යාලා මේක කතා කරන්නේ. ඒ වගේ ඉස්සරහා කාලයට කොටබේ එන්නකට ඒ වගේ සාෆියක කවුද සාෆියක වැරදක් කරලා කියලා ගොඩාක් ડોක්ටර් සාෆියක එයාලාත් කරලා අතුලට දෙම්මා. ඒක ගොඩාක් ප්‍රශ්න කරා අර යානපාල ඒ වගේ ගොඩාක් යානසාරකාරයලා ඒ වගේ ගොඩාක් ඔයාලට තේරෙනවා ඇති. කවුද වැරදිකාරය කියලා දැන් දන්නවා සාෆි කවුද කියලා. ඔක්කොම කට්ටියට දන්නවා. එයා නිකන් හිටියේ. දැන් ඒ වගේ තමයි අපි සයිලන්ට් එකේ ඉන්න ඕනේ. ඒ වගේ ගෝතයා අනිවාර්යෙන් ඒ වගේ කියන්නේ විමල් වීරවංශ ගොඩක් කට්ටියක රටේට කරදරයක් කරන්නේ රටේට. එයාලගේ අනුර කුමාර දිසානායක මහත්මයාට කියලා අනිවාර්යෙන් එයාලගේ අතුලට දාගන්න ඕනේ. එයාගේ අර ජෝනි බබා ජොන්සන් බබා වගේ දෙම්මේ ඒ වගේ කියලා ඒ වගේ දාගන්න ඕනේ. ඒ වගේ දාගන්නකට තමයි අපේ රට හදාගන්න පුළුවන්. නැත්තම් ඒ වගේ ගොඩාක් ප්‍රශ්නයක් අනිවාර්යෙන් ඔයාලා බැලුවාද අනිවාර්යෙන් ඒක කේසක අනිවාර්යෙන් අපේ මිනිසුලාට ජාතිපද කරලා ඉස්සරහා කාලයට ජාතිපද කරනවා නම් විමල් අනිවාර්යෙන් කතාවක් කියනවා. හැමදාම අවුරුදු මේ එයාලගේ පරණ ඕඩිය තියෙනවනේ හැමදාම ජාතිපද අපි සිංගල තමයි හොඳයි මේ කරටේට සිංගලට අනිත් කට්ටිය වැරදි කරනවා අනිත් තමිල කට්ටිය උඩ එනවා. ඒ වගේ කවදාවත් ඉන්නේ එයාලගේ තේස පාලන කතා කරලා ජාතිපද කරලා යාලා තේස පාලි ගන්නවා. ඉතින් ඒ වගේ තමයි විමල්ලා ඒ වගේ වැරදි කරන්නේ අනිවාර්යෙන් අපේ රටේට. අනිවාර්යෙන් ඔයාලට තේරෙනවා අනිවාර්යෙන්. ඒ වගේ මිනිස්සුලාට අපි මොකද කරන්න ඕනේ ඔයාලා කොමාන්ඩ් එක කියන්න. අනිවාර්යෙන් විමල් වීරවංශ කරන හොඳයිද අපේ හිරුනි අමතුමා ඉන්නකට තමයි රට හදාගන්නකට තමයි ලංකාවට හොඳට එයාලා මේ ස්ටඩි ඉන්දියා ගිහලා ගොඩාක් ස්ටඩි කරලා තියෙන්නේ. එයාගේ ග්‍රැජුවේට් තියෙන්නේ ගොඩක් තියෙනවා ඩිප්ලෝමා ඩිග්‍රී ඒ වගේ. ඒ වගේ කට්ටිය අපිට ඕනේ. අනිවාර්යෙන් සමහර වෙලාවට පොතේට තියෙනවා මේ ප්‍රින්ටිං කරන කලට අනිවාර්යෙන් එක වෙබ්සයිට් එක දෙම්මා කියලා තමයි එයාලගේ කේස් එක කරන්නේ. අනිවාර්යෙන් ඒ වගේ අනිවාර්යෙන් මිස්ටේක් කරනවා අනිවාර්යෙන් වැරදක් කරනවානේ. ඒ වගේ ප්‍රින්ටිං කරනකට අපිට එන්නේ නැත්නම් අපි කක්ක දානකට ප්‍රින්ටිං අපි කක්ක දානකට චූ එනවද? එනවනේ. ඒ වගේ තමයි මිස්ටේක් හැමදාම වැරදි එනවා. අනිවාර්යෙන් යාලගේ ගොඩක් ප්‍රශ්නේ කරන්නේ අනිවාර්යෙන් අපේ රටේ වෙනස් කරගන්නේ. අපේ යාලගේ ඉඩේ යාලා බයයි අපිට ඉන්න බෑ. අපි කොමාරි අපි අතුලට එනවා කියලා බය හිතලා තමයි අනිවාර්යෙන් යාලා මේ වගේ කරන්නේ මේක අධ්‍ය ප්‍රමාණ. අනිවාර්යෙන් ඔයාලට තේරෙනවා මේ ඩිබ්ලිව් කන්නාකර කවුද යාලාගේ කවුද ඔක්කොම කට්ටිය යාලාගේ උඩ එයා ගිහිලා මේක වාඩි වෙලා මේක නාට්‍ය කරනවා විමල්. අනිවාර්යෙන් විමල් ලාට තියන්නේ මොලය මිනිස්සුලා දැන් දන්නවා ඔක්කොම මිනිස්සුලා යාලාගේ නාට්‍ය රංගපාන කරන කියලා තමයි. අනිවාර්යෙන් ඔයාලට තේරෙනවා. අනිවාර්යෙන් යාලාට කතා කරලා තෝ යාලාගේ වැඩක් නෑ. අනිවාර්යෙන් අපි
රටේ හදමු. අපි රටේ හදලා අනිවාර්යෙන් මිනිස්සු ඔක්කොම එකතු කරලා අනිවාර්යෙන් අපේ රටේ හොඳ මිනිස්සුලාව අපි ගෙනියන්න ඕනේ. අනිවාර්යෙන්. එයාලා කෙරෙන්නේ අමතුමාත් හොඳයි අනිවාර්යෙන් එයාලාගේ තමයි අපේ රට හදාගන්න පුළුවන්. අපේ අනුර කුමාර දිසානායක මහත්මයා කරනවා ඉතින් හොඳට කරනවා ඉතින් අපේ රටේට. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න කරන්නේ මිනිස්සුලාට අපි ඉඩ දෙන්න එපා. අනිවාර්යෙන් ඔක්කොම මිනිස්සුලා උඩ එන්න ඕනේ. ආගේ බෑද ජාති නැතුව අපි ඉන්න ඕනේ. අනිවාර්යෙන් ඔය සිංහලද තමිලද කුල වර්ණේ නැතුව අනිවාර්යෙන් රටේ හදාගන්න ඕනේ. ඒක තමයි මම කියනවා අනිවාර්යෙන් හැමදාම කට්ටියට. අනිවාර්යෙන් මේක වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලා අලුත් හැමදාම සබ්ස්ක්‍රයිබ් කරන්න නැතුව බලාගෙනම අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරගන්න ඔක්කොම කට්ටිය. අනිවාර්යෙන් ලයික් කරගන්න thank you so much. මගේ සපෝට් එක දෙන්න ඔයාලට හැමදාම අලුත් නිවුස් එක අනිවාර්යෙන් පැහැදිලි වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලට මම කියනවා අනිවාර්යෙන් thank you so much. ආදරයි ස්තුතියි.